හැමදෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා මණ්ඩුකගේ ලෝකියු channel එකට. හැමදාම අලුත් දෙනම ඔයාලට දෙන channel එකක් තමයි මණ්ඩුකගේ ලෝකියු කියන්නේ. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අද අපි කතා කරන්න යන්නේ ලෝකේ වඩාත්ම ක්‍රියාකාරී ගිනිකඳු ගැන. පළමුවෙන්ම අපි බලමු ඇමරිකාවේ පිහිටා තිබෙන කිලවියා කන්ද ගිනිකඳ ගැන. මේක පිහිටර තියෙන්නේ හවායි දූපත්වල හවායි ගිනිකඳු ජාතික උද්‍යානය තුල. කිලවියා යනු ලෝකේ වඩාත්ම අධ්‍යයනය කරන ලද ගිනිකඳු වලින් එකක් වන අතර ඒ 1983 සිට 2018 දක්වා වසර 35ක කට ආසන්න කාලයක් අඛණ්ඩව පුපුරා යාමේ ක්‍රියාවලියක පැවතිනි. එය තවමත් ඉඳ හිට පුපුරා යාමින් ක්‍රියාකාරී තත්වයේ පවතී. එහි පුපුරා යාම් සාමාන්‍යයෙන් වෙඩි පිපිරුම් ස්වභාවයෙන් නොව නිශ්ශබ්දව ලාවා ගලා යාමේ ස්වභාවයක් ගනී. වෙනත් ප්‍රබල සක්‍රිය ගිනිකඳු ගැන අපි දැන් බලමු. මවුන්ට් එට්නා ගිනිකඳ. ඉතාලිය සිසිලිය පිහිටා ඇති මෙය යුරෝපයේ වඩාත්ම ක්‍රියාකාරී සහ ඉහළම ගිනිකඳයි. එය නිරන්තරයෙන් පාහේ ක්‍රියාකාරීව පවතින අතර කුඩා පිපිරීම් සහ ලාවා ගැලීම් සිදු කරයි. අපි දැන් බලමු ඉතාලියම පිහිටා ඇති ස්ට්‍රොම්බෝලි ගිනිකඳ ගැන. ඉතාලියම පිහිටා ඇති මෙය මධ්‍යධරණී මුහුදේ ප්‍රදීපාගාරය ලෙස හැඳින්වේ. එය වසර 2000කට වැඩි කාලයක් තිස්සේ නිරන්තරයෙන් පාහේ පිපිරීම් සිදු කරන ගිනිකඳකි. මේ වගේ අලුත් නැවුම් දේවල් දැනගන්න දැන්ම අපේ channel එක subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා හැමෝටම.